මචං මෙගා වීල් එකේ දැන් අර මම ඉස්සර කලිනුත් වීඩියෝක් දාලා තිබ්බා. ඒකේ අර අවසාන විනාඩි කීපය කියන්නේ මචං ගොඩක් කට්ටිය සමහරක් තැන්වල තේරෙන්නේ නැහැනේ. දැන් මේකේ මම දැන් ඩිපොසිට් එක ඇත්තටම දාගෙන තිබ්බේ නැහැ. දාගෙන තිබ්බනම් මේ වින් එක කරනවා. දැන් වෙලාව බලන්න 10යි 11යිනේ. දැන් මෙයාගේ විනාඩි 3කින් 4කින් මෙයා සෙසන් එක මෙයාගේ වටේ ඉවරයි. ඒතකොට මෙයා ගිහලා වෙන එක්කෙනෙක් තමයි එන්නේ. මොකද මෙයාගේ දැන් මෙයා යන්න කලින් මෙයාගේ අවසාන දිනුම් ටික මෙයා දෙනවා. හරිද? දැන් බලන්න 10 100න් වැඩි වුණා. අතරම සල්ලි තිබ්බනම් රුපියල් 30ක් ගාව රුපියල් 3000ක් වෙනවා. 8 ගාවත් ඒ 2000 ගාණක් වෙනවා. අර මේක මචං හරියටම බලලා හරි ටයිම් එකකට සාමාන්‍ය බෙට් එක ප්ලේස් කරගන්න පුළුවන් වුණොත් හරි ගොඩක් හොඳයි. දැන් මේක ප්ලේ කරනකොට ගොඩක් ප්ලේ කරන්න ටයිම් තමයි අපි එක්කෙනෙක්ගේ වටයක් තින්නේ පැය භාගයයිනේ. ඒ පැය භාගෙදී එකෝ එයා මෙයා කලින් එක්කන අවසාන විනාඩි කීපේ වින් එකක් දුන්නේ නැත්නම් පළවෙනි ඊට පස්සේ දෙවෙනි කෙනා ඇවිල්ලා එයාගේ පළවෙනි විනාඩි දෙකේ තුනේ වින් එකක් දෙනවා. එහෙම නැත්නම් එයාගේ අවසාන පළවෙනි විනාඩි 15ක් ගියාට පස්සේ ඒ අතර වින් එකක් දෙනවා. ඊට පස්සේ එහෙම දුන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම මෙයාගේ අවසාන විනාඩි 5 10 තියෙන්නේ සාමාන්‍ය අපි තුමු විනාඩි 25යි කියලා. දැන් 30 වෙන පැය භාගය විනාඩි 5යි අන්නේ අවසාන විනාඩි 5ේ වින් ටිකක් දෙනවා. හරිද? අන්න එහෙම තමයි මම ගොඩක්ම ප්ලේ කරන්නේ එහෙමයි. මේක දැන් ගොඩක්ම මැග්නට් කේස් එකකුත් යනවා නැතුව නෙමෙයි ගොඩක්ම මැග්නට් තමයි. සාමාන්‍යයෙන් ඉතින් අර ලොකු ගාණක් හොයාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය 500 ගුණාකාර 100 200 300 ගුණාකාර වලට වගේ සෙට් වුණොත් සාමාන්‍යයෙන් හොඳ වින් එකක් ගන්න පුළුවන්. හරිද? අර මේක නිතරම එල්ලිලා හිටියොත් හරියන්නේ නැහැ. ඒ කියන්නේ මේකේ මේ දෙන්නේ නැහැ වින් එක මචං. ඒ කියන්නේ අපි ගහනක බෙට් එක මෙයාලා දෙනවා අංක දෙනවා. ඒ කියන්නේ බෝනස් වින් එකක් දෙන්නේ නැහැ. පෙන්නනවා විතරයි 1ට 2ට තමයි ඉතින් ඔය වීල් එක කරකවන්නේ. අර සාමාන්‍යයෙන් මේක සෙල්ලම් කරන කෙනෙක්ට මේකම එල්ලලා නම් ගහන්න එපා. මොකද මේක උපරිම සෙල්ලම් කරන්න විනාඩි 5ක් 10ක් ඩිපොසිට් එක දැම්මම නම් රුපියල් 2000ක් 2000ක් රුපියල් 2000ක් විතර හදාගත්තා නම් ඒ වින් එක ගන්න. මොකද ඊට පස්සේ ලොස් කරනවා. මොකද මේ කැසිනෝ මචං කවදාකවත් සෙල්ලම් කරලා කැසිනෝ වලින් නම් ගොඩ යන්න බෑ. මේක ඉතින් හොඳයි. ඉතින් අර දවස් රුපියල් 500ක් 1000ක් වගේ හොයාගන්න එල්ලිලා ගෙවුවොත් නම් ඒක ඇත්තටම තේරුමක් නැහැ. මම ඒක අර ඉස්සලා ගොඩක් කට්ටිය අහලා තිබ්බා තේරෙන්නේ නැහැ කියලා අවසාන විනාඩි කීපය කියන්නේ මොකද්ද කියලා. අවසාන විනාඩි කීපය කියන්නේ අර මම ඉස්සලා කිව්වා වගේ මේක මචං ඇවිල්ලා සෙසන් එකේ කියන්නේ මේ කෙනෙක් ඇවිල්ලා එයාගේ අවසානට යන්න දෙන විනාඩි 4-5 තමයි අපි සෙල්ලම් කරන්න ඕන. ඒක අපි සාමාන්‍යයෙන් හිතා ගන්න පුළුවන් කලින් කෙනා වින් දුන්නේ නැත්නම් එයා ගියාට පස්සේ එයාගේ අවසාන විනාඩි 5ත් වින් එක දුන්නේ නැත්නම් අපි පළවෙනි කෙනා වෙලා විනාඩි 2-3ක් බෙට් එක ප්ලේස් කරලා බලන්න ඕන. එහෙම නැත්නම් ඊට පස්සේ ටිකක් කරලා බලන් ඉඳලා එයාගේ විනාඩි 10ක් විතර යනවා ඉඳලා විනාඩි 15 විතර ගියාට පස්සේ පොඩක් බෙට් එක ප්ලේස් කරලා බලන්න ඕන. එහෙම නැතුනොත් අවසාන විනාඩි 5 තමයි ප්ලේස් කරන්න ඕන. හරිද? දැන් එහෙම යන්නේ. දැන් මෙතන මේ 888න් දුන්නා 10 100න් දුන්නා. අන්‍යගේ රට තමයි බලන්න ඕන. දැන් මේ මෙතන මචං මෙහෙම රටාවක් තියෙනවා. දැන් ඔය 20 දීලා 1 දීලා 8 දීලා තියෙනවනේ. හරිද? සමහරක් වෙලාවට මචං ඔතන දෙනවා 20යි 1යි 21යි 8යි 29යි කියලා 30 දෙන්න ඉඩක් තියෙනවා. හරිද? එහෙම තනුත් එහෙම අනන්තවම වින් අරන් තියෙනවා. මොකද සාමාන්‍ය මෙගා වින් 500 ගුණාකාර වලින් එහෙම. දැන් මෙතන දැන් ඔය 10 වින් එකක් ආව ගොඩක් වෙලාට ඒක එන්නේ නැත්තේ මට හිතන විදියට සාමාන්‍යයෙන් 8යි 1යි 9යි 10යි එහෙම එන්නත් පුළුවන්. එහෙම හිතලා ගොඩක් කට්ටිය මන්නම් බෙට් එක ප්ලේස් කරනවා. ඒක තමයි යන්න විදිහට පොඩි අර ඔකේ යන ගුණාකාර පොඩ රටාවක් අල්ලගත්තට පස්සේ මැච් එකක් ගහගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි ඉතින් මට මේ ඇත්තටම කියන්න මේ උමුණා වුණේ. මොකද මේ එන හැමෝටම මුස්සන්නයි.